පදයෙන් පදයට අදරින් තොසවා. ඒ කියන්නේ පදයෙන් පදයට සිත පහදවාගෙන සන්තෝෂෙන් බණ ඇසූ පිනට පින්වතුනි නව කප්පං සුත ධම්මං මහා කල්ප 9ක්වත් අඩුම තරමින් එක සතර පද ගාතාවට කන් දුන් පින හේතු වෙනවා සැප ලබන්න. එහෙනම් මේක පොඩි දෙයක් නෙමෙයි. මම මේ කිව්වේ පින්වතුනි ආන්නෙම හිතන දේ ලබා දෙන නිධානය තමයි මෙන්න මේ සම්බුද්ධ ශාසනය. එතකොට කෙනෙක් හිතුවොත් මට මේ උතුම් ධර්ම ශ්‍රවණමය පිනෙන් නිවන් දකින්නකම් රජකම් ලැබෙනවා. නිවන් දකින්නකම් සුගතිය ලැබෙනවා. නිවන් දකින්නකම් සැපත හිතන දේ ලැබෙනවා. කෙනෙක් හිතුවොත් මේ බණ සිත පහදවා ඇසූ මට මෙපින් බලයෙන් නිවන් දකින්නතුළු රූමත් ජීවිතයක් ලැබේවා. ඒකාන්තයෙන් ලැබෙනවා. පින්වතුනි එවුවා දුර්ලභ නෑ පින් රැස් කරන මිනිසුන්ට. ධනය දුර්ලභ නෑ පින් කරපු මිනිසුන්ට. සැපත දුර්ලභ නෑ පින් කරපු මිනිසුන්ට. යාන වාහන ගේ දොර වත් පොහසත්කම් තනතුරු රජපුටු මෙවුවා දුර්ලභ නෑ කාටද පින් කරපු මිනිසුන්ට. ඒ නිසා පින් කරපු අයට හැමදාම ලැබෙනවා. පින අඩුයි නම් ඒවා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ නිසා පින් අතර පින්වතුනි මේ සම්බුදු සසුනේ ධර්ම දානය, ධර්ම ශ්‍රවණය, ධර්ම මානසිකාරය මෙවුවා මහ පුදුම විදිය දැවැන්ත බලවත් පුණ්‍ය කර්ම. දැන් හිතන්න මෙවන් බණ මඩුවකට ආවහම මේ ආදරණීය පිරිසට දැන් කවුද පේන්නේ? ධර්ම දේශනා කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ නම. සංඝ රත්නයේ දෙස තමයි දැන් මේ බලාගෙන ඉන්නේ. එතකොට මම මේ කාගේවත් හිතක ඕපාදූප කියලා කාගේවත් හිතක තරහව අවසන්නේ නැහැ. කාගේවත් හිතක කාමයේ අවසන්නේ නැහැ. කාගේවත් හිතක අකුසලයක් ඇති කරන්නේ නැහැ. හැම මොහොතකම හැම වචනයක්ම වගකීම් සහගතව හැම කෙනෙකුගේම හිතවල පිනක් උපද්දවන්න ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක් උපද්දවන්න තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට පින්වතුනි මම මේ කිව්වේ එවන් ධර්මදේශක සංඝ රත්නයේ දෙස ඔබ බලාගෙන ඉන්නම යම් ප්‍රිය ඇසකින් යම් විවර කරපු ඇසකින් බණ පදයෙන් පදයට හිත සන්තෝෂයට පමුණුවා බුද්ධ පුත්‍රයන් දෙස බලනකොට හිතේ ඇති වෙනවා ආදරයක්. හිතේ ඇති වෙනවා සංඝයා ගැන මෛත්‍රියක්. මේ හැම හිතකම දැන් ඒක තියෙනවා. මේ සංඝ රත්නය ගැන පුදුම විදිහේ කෘතඥ භාවයක්. හිත නිවෙනවා. හිත සැනසෙනවා. බොහෝම යටහත් ආදරණීය බවක් කාගෙත් හිතවල තියෙනවා. පුළුවන් නම් සංඝ රත්නේ පා ඉඹිනව ඇවිල්ලා ඒ තරමක හැඟීමක් මේ හැම හිතකම තියෙනවා. එතකොට පින්වතුනි අර ප්‍රිය ඇසින් සංඝ රත්නයේ දෙස බැලූ පින කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. මම මේ කියන්නේ මේ අයට ලැබෙන ලාභය ගැන කියන්න. එතකොට මේ දැන් සංඝ රත්නයේ දෙස හෝරාවක් හරි දෙහෝරාවක් හරි තුන් යමක් හරි බලාගෙන ඉන්නවා ඇස් දෙකෙන් සතුටින්. සංඝ ගුණයකුත් සිහි කර කර ඒ පිනට පින්වතුනි කල්ප වශයෙන් ගත්තත් මහා කල්ප ලක්ෂයක් යනකම් මේ අවමය කියන්නේ මහා කල්ප ලක්ෂයක් යනකම් ඇස්වල ලෙඩක් හැදෙන්නේ නැහැ කියනවා. ඇස් දුර්වර්ණ වෙන්නේ නැහැ. ඇස් අන්ධ වෙන්නේ නැහැ. ඇස් නොපෙනී යන්නේ නැහැ. ඒ ඇස් දෙකේ ලස්සන කියනවා බණ පොතේ. කොහොමද දන්නවද? රන් විමානයක මැණික් වලින් හදපු කවුළුවක්. නිකම් මබා බලන්න දිදුලන රන් විමානයක දිදුලන ඉන්ද්‍රනීල මාණික්කෙන් හදපු කවුළුවක් පේනවා. කොහොමනම් ලස්සනක් ඇතිද? ආන්නේ වගේ දැස ලැබෙනවා කියනවා. දැන් මේ පිරිසට යන සසර ගමනේ එහෙම දැසක් ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. මොකද හේතුව දැන් මෙතෙක් වෙලා නමුත් සංඝ රත්නේ වඩිනතුරු බලාගෙන ඉඳලා සාදු හඬින් පිළි අරගෙන අනුමෝදනාවෙන් පුද සත්කාරයෙන් මේ අගය කලේ මේ පැසසුවේ මේ බුහුමන් දැක්ුවේ පින්වතුනි පුද්ගලයෙකුට නෙමෙයි. මගේ මේ ශාරීරියේ කෙස්ලොම් නියදත් ඇටමිඟුළු මේ ඒවට නෙමෙයි. මේ පූජා දැක්ුවේ සංඝ රත්නයට බුදුපුත් මහා පිළිවෙතට. ඉතින් ඔන්න ඔහොම හිතනකොට බලන්න ඇස් දෙකෙන් බලාගෙන ඉඳලා ජනිතවන මහා පින. එතකොට ඒ පින පින්වතුනි අර ලෞකික සම්පත් ලබා දීලා විතරක් ගෙවෙන්නේ නැහැ. මේ පින් බලයට ඊළඟට යනකන් සසරේ බුදුරජාණන් වහන්සේ බලන්ට ලැබෙනවා. පසේ බුදුරු බලන පින පහළ වෙනවා. මහරහතන් වහන්සේලා ඇස් පනා පිට ඇස් ඉදිරියට එන පින පහළ වෙනවා. ඔන්න ඇස් දෙකෙන් බුද්ධ පුත්‍රයෙක් දැකීමේ ආනිසංසය. ඊළඟට පින්වතුනි ඔන්න බලන්න දැන් කන් දෙකෙන් අහගෙන ඉන්නේ මොනවද? තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන කියවෙන ගුණපදයක්. එතකොට කන් දෙකෙන් ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් දේශනා කරන අමා ධර්මයක්.
එතකොට සිත හොඳට පහදිනවා. ලය මඩල නිමිලා යනවා. අර අපි මුලින්ම වන්දනා ගාතාවක් කිව්වේ පදයක් මුත් සිත පහදා අසනු මැනවි එපමණ වේ. හැම සිතක්ම සුවපත් කොට දුක් නිවන්න භවගිමනේ වෙනස් නොවන එකම වදන් බුදු වදන්ම පමණි ලොවේ වැතිර වඳිමින් සෑමදාමම දම්රුවනට ලය සැනහේ. බලන්න කොච්චරනම් හිත නිබෙදන වදන් වැලක්ද. එතකොට ඒ ධර්මය ලය පහන් කරගෙන ගාථා 100ක් නෙමෙයි, ගාථා 50ක් නෙමෙයි, ගාථා 10ක් නෙමෙයි, ගාථා 5ක් නෙමෙයි, එක ගාථාවක් නෙමෙයි, එක ගාථාවක මුල් පදය උනත් සිත පහදවාගෙන ඇහුවාම ඒ පින ධර්ම ශ්‍රවණමය පිනක්. එතකොට එවන් පුද්ගලයෙකුට පින්වතුනි සංසාරේ යනකම් අර ධර්මයට සවන් යොමු කළ පිනට කම් බිහිරි වෙන්නේ නැහැ. කන් වල ලෙඩ හැදෙන්නේ නැහැ. කන් වල කලාඳුරු පිරෙන්නේ නැහැ. කන් වලින් රිදුම් බිදුම් වෙන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි දුර ඈත තියෙන ශබ්ද වුණත් වෙහෙසක් නැතුව අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දන්නවද ඒ කන් වලින් නරක වචන අහන්න ලැබෙන්නේ ඒ කන් වලින් පරුස වචන අහන්න ලැබෙන්නේ ඒ කන් වලින් කේලම් අහලා රැවටෙන්න වෙන්නේ නැහැ. ඒ කන් වලින් පින්වතුනි හිත පාරන රිද්දන වචන අහන්න ලැබෙන්නේ නැහැ. ඒ කන් වලින් අහන්න ලැබෙන්නේ ආදරණීය වචන, ප්‍රේමණීය වචන, හිත නිවෙන වචන, හිත සැනසෙන වචනමයි ඇහෙන්නේ. ඒ වගේම බුදුබණ බුදු ගුණ જાතිත් ඇහෙනවා එවන් කන්වලට. ඔන්න බලන්න එහෙම ලැබිලා පින්වතුනි ඊළඟට නිවනින් නිවෙන බණ පදයක් දවසක ඇහෙනවා බණ පදයට සවන් දුන් පිනට. ඔන්න කන් දෙකෙන් බණ පදයක් ඇහිීමේ මහා පින.